නායකතුමාගේ නෝනා අර කොරෝනා රෝගය හැදිලා ඒ මියදෙන අවස්ථාව ටීවී එකේ පෙන්නනවා. අඬාගෙන දුවගෙන එනවා. ඉතින් මගේ පපුව පත් වුණා ඒ වෙලාවේ. ඒ වෙලේ මට හිතුණා මේකට කවි ලියන්න ඕන කියලා. 7 දවසේ දානෙට අටපිරිකර පූජා කරනවා අපේ ස්වාමීන් වහන්සේලාට. ඒක මෙහෙම පූජා කරන ෆොටෝ එක තියෙනවා මෙහෙම කරලා අටපිරිකර පූජා කරනවා. මට එතකොට කවි ලියන්න ඕන කියලා මම හිතුණා. ඒකේ තිබුණේ පද 4ක් ලියන්න කියලා. නමුත් මගේ එක විනාඩි තප්පර කිහිපයක් ඇතුළත ඒ පද 4 නෙමෙයි මට ඒ 4 නවත්ත ගන්න බැරුව ගියා. මම දිගටම ලිව්වා පද 18. නෑන්ලැත්තෝ මියබට දැම්මට පච්චේ තමයි මේ නැත්තන් ගැන කොයිතනක් මේ රට පුජ්ජේ ලෝක පුජ්ජේ මිනිග්ගච්චු ඇයිරුකුල මන්දු කරගෙන මන්දවුගද කියන එකම තේරුම් පුජ්ජ මන්දු. අපිලැත්තෝ ලෝක ප්‍රසිද්ධ නායකයෙක්. අපිලැත්තෝ කියලා කතා දැම්මම ලෝකේම ප්‍රසිද්ධ නායකයෙක්. හැබැයි අපිලැත්තෝ ඇයිරුකුලට මන්දු කරුවා ඒතනෙන් හමාර්ධනයි. මොන එකෙක්වත් එයත් නම් මතක් වෙන මන්දු කරලා දාන පුජ්ජයනෝ කලන්න පින් අනුමෝදන් තන මන්දු කරන්න එහෙම සම්බන්ධ තන මන්දු වෙන්න පුළුවන්. හැබැයි මේ ඇත්තන්නේ නෑ නිලැත්තෝ මියබට දැම්මට පස්සේ මේ රට වටේම මිනික් ගජ්ජු ඒ ඇත්තන්ව මතක් වෙන මන්දු කරලා පින් අනුමෝදන් තන මන්දු කරනවා. අද දවස් පුජ්ජටත් මේ ඇත්තන්ව ඇයිරුකුලට මන්දු වෙන හැම එකමෙක්ම කතා දුවන මේ ඇත්තන්ට මාම කැච්චක් දුක් පුජ්ජ මන්දු වෙනවා. පිමකය බාලවිය පා දීගෙක ආව චිතක දැවි අලුවත් ඇස්ගාව මතක මගේ සුවඳයි ඔය හිත් ලැව සංගීත ඉතිහාසයේ ගීත ඉතිහාසයේ ඒ වගේම ලංකාවේ කලාවේ සුවිශේෂ සිදුවීමක්. අත් වශයෙන්ම මෙබඳු දුලබ ගමේ අවස්ථාවක්. මේක හරි දුර්ලභයි මේ වගේ සිදුවීම්. මේ ප්‍රජානායකයා නායකතුමන්ගේ ඊටාම සෙනෙහසින් දෙංගතුකමින් ජීවිතයේ දුක සැප බෙදාගෙන දීර්ඝ කාලයක් Taman ළඟ එකට එක කුටුම්බේ විසූ ඒ ආදරණීය පිය පිරිඳ මිය ගියයින් අනතුරුව සමාජයේ සෙසු ප්‍රජා කොට්ටාශයක කෙනෙක් උට දැනිච්ච හෘදය සංවේදී හැඟීමක් කලාකෘතියකට පරිවර්තනය වෙච්ච මොහොතක්. ඔබ සැම මේ අවස්ථාවට මම ඉතා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මේක විශේෂ අවස්ථාවක් ඇත්තටම අපිට. මගේ නැගණියක් නායකතුමාගේ අඹුව ඒ මියදෙන අවස්ථාවේ ඒ සිදුවීම දැකලා ඒ ඇතිවෙච්ච කම්පණයෙන් ඒ ගැන පුංචි ගීතයක් නිර්මාණය කෙරුවා. ඒ ගීතය නැගණියට ඕන වුණා නායකතුමන්ටම පිළිගන්නන්න. කෙනෙක්ගේ අඹුවක් වෙනුවෙන් රටේ නායකයෙක්ගේ අඹුවක් වෙනුවෙන් ඒ නැතිවීම ඒ ශෝකය අපි එක් එක්කිනාට විවිධාකාරයෙන් දැනෙනවා. අපි ඒක විවිධාකාරයෙන් ප්‍රකාශ කරනවා. ඒකට මගේ නැගණියට මේක දැනුන විදිහ මේක ගීතයකින් ප්‍රකාශ කරනවා. මම ඇයට ආරාධනා කරනවා ඉන්ද්‍රාණි කාන්ති මහත්මියට ඇයි ඔබට මෙහෙම එකක් කරන්න හිතුනේ කියලා අපේ මේ නායකතුමාට මේ ඉන්න පිරිසටත් ඉදිරිපත් කරන්න. මම අර FB එකේ කවි ලියනවා නිතරම. ඉතින් නායකතුමාගේ නෝනා අර කොරෝනා රෝගය හැදිලා
ඒ මියදෙන අවස්ථාව ටීවී එකේ පෙන්නනවා. ඒ මමෝචරියේ ඉඳලා අඬාගෙන දුවගෙන එනවා. ඉතින් මගේ පපුව පත් වුණා ඒ වෙලාවේ. ඒ වෙලේ මට හිතුණා මේකට කවි ලියන්න ඕන කියලා. එතනින් ගියාම ආය නායකතුමා ඊට පස්සේ දර්ශන පෙළක් දානවා ටීවී එකේ නායකතුමා එක්ක නුවර දළදා මාලිගාව වඳින්න මෙතුමියක් යනවා. ඒ යද්දී මෙතුමා සිංහෙක් වගේ ඉස්සරහින් යනවා ඇවිදගෙන. ඒ පස්සෙන් අපේ මෙතුමාගේ භාර්යාව ඇවිදගෙන යනවා. ඒ ඇවිදගෙන යද්දී එක්තරා මොහොතක ඇය කොහොම හරි හැප්පෙනවා. මොකක් හරි එතන තිබුණු දෙයක හැප්පිලා වැටෙන්න යනවා. මගේ පපුව ඇත්තටම මොකද්ද වුණා? මට කියාගන්න බැරි දුකක් ආවේ. එතුමේ ඇඳන් ඉන්නේ අර අපේ අම්මලා අඳින අර සුදු බ්ලවුස් එක. ඉතින් මට මේ එතුමියගේ අහිංසකකම ගැන අමුතුවෙන්ම දැනුණා. මේ එතුමිය කොච්චර අහිංසකද කියලා දැනුණා. කොච්චර ගැමිකමක් ඇය තුල තියනවාද කියලා දැනුණා. මට කිසි වෙනසක් දැනුනේ නැහැ. මං අපේ අම්මලා හේන් කරනවා නැන්දලා ඒ සේරම හේන් කරලා දුක් විඳලා ජීවත් වෙන්නේ. එතකොට මට අමුතුවෙන් ඒක යාව මට දැනුනේ යාව ඒ හරහා. ඉතින් ඒකත් එක්ක මම ඔහොම ටික කාලයක් හිටියා මේ නිර්මාණය කරන්න නැතුව ගීතයක්. ඊට පස්සේ මේ අපේ FB එකේ කවි පේජ් වල මෙතුමා 7 දවසේ දානෙට අටපිරිකර පූජා කරනවා අපේ ස්වාමීන් වහන්සේලාට. ඒක මේ මෙහෙම පූජා කරන ෆොටෝ එක තියෙනවා. මෙහෙම කරලා අටපිරිකර පූජා කරනවා. මට ඒතකොට කවි ලියන්න ඕන කියලාම හිතුණා. ඒකේ තිබුණේ පද 4ක් ලියන්න කියලා. නමුත් මගේ එක විනාඩි තප්පර කිහිපයක් ඇතුළත ඒ පද 4 නෙමෙයි මට ඒ 4 නවත්ත ගන්න බැරුව ගියා. මම දිගටම ලිව්වා පද 18ක්. ඉතින් මට ඒක මම වචනයක්වත් වෙනස් කරේ නැතුව තමයි හැම පෝස්ට් කරේ. විශේෂයෙන්ම සීනේ කියලා පේජ් එකට එහෙම මම දැම්මා. එයාලා ප්‍රතිචාර ගොඩක් ලැබුණා. 1500කට වැඩි ලයික් කමෙන්ට්ස් ආවා. ඊට පස්සේ මම අනිත් පේජ් වලට දාලා තිබුණා. ඒ දාද්දි මේ ගොඩක් කට්ටිය මට හොඳයි කියලා තිබුණා. ඒ කවිය හොඳයි කියලා තිබුණා. ඒක එයාලට හරියට දැනෙනවා කියලා තිබුණා. හුඟ දෙනෙක් කියලා තිබුණා අවසාන පද දෙක මාරම විදිහට එයාලට දැනෙන්නේ කියලා. කොහොමද ලයික් කමෙන්ට්ස් 3000කට වැඩි මට කවියට ලැබිලා තිබුණා. එතනදී මම හිතුවා මේක මෙතනින් එහාට ගෙනියන්න ඕන කියලා. ඇත්තටම මම කිසිම ගීතයක් කරන අදහසකින් මේ කවිය ලිව්වා නෙමෙයි නායකතුමා. එහෙම කිසිම අදහසක් තිබුණේ නැහැ. මම ගීතයක් කියන එක ඒ වගේ දෙයක් මම ඇත්තටම කරලා තිබුණේ නැහැ ගීතයක්. එහෙම දෙයක් කරලා තිබුණේම නැහැ. නමුත් මට හිතුණා මේක ගීතයක් කරන්න ඕන. ඊට වඩා දෙයක් මේ කරන්න පුළුවන්කමක් තියෙනවා. එයාට දැන් අර රසිකයින්ට යමක් දැනුණු නිසානේ කමෙන්ට් කරන්න ගොඩක්. එයාලට ඒක ගොඩක්ම දැනුණා කියලා කිව්වා. ඊට පස්සේ තමයි අපේ අක්කගේ පුතාට හොඳ ගායන හැකියාව තියෙනවා. අය වැඩිදුර අධ්‍යාපනය හදාරන ගායන සම්බන්ධයෙන් මම පුතාව සම්බන්ධ කරගෙන මම දන්නවත් නැහැ සංගීත අධ්‍යක්ෂකලා එහෙම කවුරුත් කිසිම දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ FB එකේ හොයලා බැලුවා සංගීතයේ තනු ගාන කට්ටිය පිළිබඳව. ඒ හොයලා බලද්දි කට්ටිය හිටියා. ඊට පස්සේ නාලකංජන කුමාර සර් කියන්නේ අපේ ගමේම ඉන්න කෙනෙක් කියලා දැනගත්තෙත් මම ඒක ගැන මේ හොයන්න ගත්තට පස්සේ ඊට පස්සේ මම සර් ළඟට ගිහිල්ලා සර් මට මෙහෙම අදහසක් තියෙනවා. මම මේක වනිලත්තන්ගේ ඒ බිරිඳගේ වියෝ වෙනුවෙන් ලිව්වේ. මට මේක ගීතයක් කරගන්න ආසයි කියද්දි සර් ඇත්තටම මේ එයා සර් කෙනෙක් කියන්නේ දෙවියෙක් වගේ. ඇත්තටම එයාගේ ඒ ගානවත් නොගෙන තමයි ඒක මට කරලා දුන්නේ. ඊට පස්සේ මට ඉතින් වනිලත්තන්ට දෙන්න ලොකු වමනාවක් තිබුණා ඒක. අර කවිය මේ පේජ් වල යද්දිම මට වනිලත්තන්ට දෙන්න වමනාවක් තිබුණා. මං හිතාන හිටියේ ඒ නායකතුමා මේ අටපිරිකර පූජා කරන
ඒ පෝස්ට් එකත් එක්කම කවිය ලියලා ලස්සනට මෙහෙම ලොකු කරලා ගෙනලා දෙනවා කියලා තමයි හිතානේ හිටියේ. නමුත් ඒක වැඩි සංවර්ධනය වෙලා තමයි ගීතයක් බවට පත් වුනේ. ඉතින් ඇත්තටම සතුටුයි දුකයි ඔක්කොම තියෙනවා. මම ඒ අම්මා වෙනුවෙන් ඇත්තටම ගොඩක් ඇඬුවා. කියන්නේ මට හරි දුකයි නන්ද මතක් වෙද්දි. ඉතින් අපේ ගමේ ඉන්න අම්මලාගේ වේදනාව මේ හරහා ප්‍රකාශ කරන්න මම උත්සාහ කරා. ඒ වගේම බිරිඳක් එක්ක යහතින් කල්ගෙපු ස්වාම පුරුෂයෙක්ගේ ඒ දැඩි වේදනාව තමයි මම මේ හරහා ප්‍රකාශ කරන්න උත්සාහ කරේ. ඉතින් කොච්චර සාර්ථකද අසාර්ථකද කියන්නේ ඇත්තටම මම දන්නේ නැහැ. ඒක ඔයාලට බාරයි අද ඉඳලා මේ අවස්ථාව සලසා දුන්නු හැමදෙනාටම ස්තුති කරමින් මම මේ කතාව නවත්වනවා. ගොඩක් පිං මේ හැමෝටම මේ වැඩේට සම්බන්ධ වෙනවා. මගේ නැගණිය ඥාති පුතා ඒ කරපු නිර්මාණය මේ වන්නිලත්තන්ට උද කරන්න මම ඒකට ආරාධනා කරනවා. ඒ දෙපළට ඒ නිර්මාණය අපේ නායකයන්ට ඉදිරිපත් කරන්න කියලා. ආරාධනා කරනවා. දවෙන කුඹුරකි මම බොල්ලෝ පිමකය බාලවිය පා දිගෙක ආව චිතක දවි අලුවත් ඇස්ගාව මතක මගේ සුවඳයි ඔය හිත් ලැව බැත්ත කොටා ගිනිලැදලි හේන්වල කුසුඹදුන්න කුරහන් මල සේමනුබ සද්දන්තයින් බිඳගෙනන කැලෑවල දමනය කරන මන්තරයක් උනේ නුඹ
නුඹ නැහැයකුන් හා එක් වූ මුඩුම දින සීකර අදත් අට පිරිකර පුදමි මම අගමෙහෙසිය නොවී මතු යම් දිනෙක නුඹ නිවනට බණක් දෙස පන්නේ සසර හිම නිවනට බණක් දෙස පන්නේ සසර හිම සුවිශේෂ සිදුවීමක්. අත් වශයෙන්ම මෙබඳු දුලබ ගණයේ අවස්ථාවක්. මේක හරි දුර්ලභයි මේ වගේ සිදුවීම්. මේ ප්‍රජානායකයා නායකතුමන්ගේ ඊටාම සෙනෙහසින් දෙන්ගතුකමින් ජීවිතයේ දුක සැප බෙදාගෙන දීර්ඝ කාලයක් Taman ළඟ එකට එක කුටුම්බයේ විසූ ඒ ආදරණීය පිය පිරිඳ මිය ගියයින් අනතුරුව සමාජයේ සෙසු ප්‍රජා කොට්ටාශයක කෙනෙක් උට දැනිච්ච හෘදය සංවේදී හැඟීම කලාකෘතියකට පරිවර්තනය වෙච්ච මොහොතක්. මම හිතනවා මේ වගේ අවස්ථාවල් ලංකාවේ ගීත ඉතිහාසය තුල මම දැක්කා අද උදෑසන සිට මේ මොහොත සමාරම්භයේ සිට සිද්ධ වෙච්ච සියලුම දේවල්. ඉන්ද්‍රාණි කාන්ති මහත්මිය මයික්‍රොෆෝනයෙන් ඒ තමන්ගේ හිතේ ඇතිවෙච්ච ලෙන්ගතු හැඟීම ඒ අඬා වැටෙන හිත කතා කරපු හැටි. ඒ වගේම අපේ ගායන ශිල්පියා සුරංජන් එක්ක ඉන්ද්‍රාණි කාන්ති මහත්මිය ඒ ප්‍රජානායකයාගේ වන්නියලත්තන්ගේ දෙපා අල්ලලා ස්පර්ශ කරලා වැඳලා ඒ කලාකෘතිය එතුමන්ට පිරිනමු හැටි. තවසෙම ගෞරවණීයයි. මේ මට හිතෙනවා ලාංකීය දෙමළ සිංහල මුස්ලිම් මේ සියලු සකල විද ප්‍රජා කොට්ටාසයන්ට ඉතාම පරමාදර්ශී ක්‍රියාවලියක් මේ අද මේ මොහොතේ සිද්ධ වෙමින් පවතිනවායි කියන කාරණය. මට හිතෙනවා මේ මම ගීතය ශ්‍රවණය කරන්නට ඇත්තටම දැඩි ලෙස උනන්දු වුණා මේ මොහොතේ. නමුත් මට ශ්‍රවණය අපහසු වුණා. නමුත් මම ඊට පෙර මේ ශ්‍රවණය මට ආචාර්ය සංජය ලබා දුන්නා. ඇත්ත වශයෙන්ම අවංකවම කිව්වොත් එහෙම ආධුනික රචිකාවක් විදිහට එහෙම නැත්නම් ආධුනික ගායන ශිල්පියෙක් විදිහට මේ ගීතයට මුසු කොටගත් මේ කලාව කියන එක, ඒ సౌందර්යය කියන එක, ඒ උත්තමාවියගේ ගුණ සම්පන්න භාවය, වර්ණියලත්තාන්ගේ ජීවිතයේ කටුක දුෂ්කර පරිසරය තුල ලැබූ ජයග්‍රහණයන් අතර එතුමිය විඳ දරාගත් ඒ සෙනෙහස සහ ඒ බින්ද ආදරය ඔය තරම් අප්‍රමාණ ද කියලා කාරණේ මේ ගීතය තුල එළිදරව් වෙනවා. මම හිතන්නේ මෙතෙන්ට අපේ සංගීතඥ නාලකංජන කුමාරත් හිටියා නම් මම හිතන්නේ අංග සම්පූර්ණයි මේ කටයුත්ත. මේ ගීතය ගැන මට හිතෙනවා එක්තරා කාරණයක් වන්‍යලත්තනි නායකතුමනි මේ අපි සංගීතය කියන්නේ කලාව කියන්නේ මිනිස්සාගේ හිතේ ඇතුලේ ඇතිවෙන තාම විශිෂ්ටතම හැඟීම් ධාරාව තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කරන ලබා දෙන මානවීය ක්‍රියාවලියක්. මම මෙහිම කතා කරන්නේ ඔබතුමන් තාම බුද්ධිමත් කෙනෙක් විදිහට සැලකලා. මොකද ඔබතුමන් සිරස ලක්ෂපතියට ඇවිල්ලා මම දන්නවා මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න හැටි. තාම බුද්ධිමත් කල්පනාකාරී විචක්ෂණ ඥානයක් සහිත ඔබ වගේ ප්‍රජා නායකයෙක් ඉදිරියේ අපිට ඉතා සරලව සැහැල්ලු දේවල් කතා කරන්න අකපයි. එහෙම බෑ. ඔබතුමන් ඉතාම අපේ නායකයින්ට වැඩිය කිසිය බුද්ධිමත් නායකයෙක්, ජන නායකයෙක්. මට මතකයි මම ගුවන්විදුලි රාජ්‍ය උපදේශක සභාවේ සභාපති වෙලා ඉන්න කාලෙදී
2017 හෝ 18 වසරවල පැවති ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල නෙළුම් පොකුණේ පැවැත්වුවා. ඔබතුමාත් මට මතකයි මේ ජනනායකයෙක් විදිහට ඇවිල්ලා දඹාන රේඩියෝ එකට අදාළ සම්මානයක් සඳහා ඒ සහෘදයෝ ශක්තිමත් කරන්න ඔබතුමන් නෙළුම් පොකුණට ආවා. මට මතකයි ඊටම හොඳින් ඒ පන්තු ජනනායකයෙක්ගේ බිරිඳක් ගැනයි අද මේ ඉන්ද්‍රාණි කාන්ති මේ ගීතේ රචනා කරන්නේ. ඒ වගේම සුරංජන් මහේෂ් මේක මේ ගායනා කරන්නේ අතිශය ලයාන්විතයි. තාම ලෙන්ගතුකම මට හිතෙනවා ගතිජන ජීවිතයේ සම්බන්ධව පමණක් නෙමෙයි. මේ රජරට මේ නුවර කලාවියේ මේ වැව්ගති රාජ්‍යයේ ඒ ගමත් එක්ක එකතු වෙලා විඳපු ඒ දුක සැප බලඳගත්තු ඒ චරිත ඉන්ද්‍රාණි වගේම සුරංජන් ඒ වගේම ওই ගීතයට අඩන් නාලකත් අනුරාධපුරේ මමත් අනුරාධපුරේ. එතකොට දැන් මේ දඹාන වගේ ප්‍රදේශයක් එහෙම නැත්නම් ඔය වැඩි ප්‍රජාව ඉන්න කවුද අපේ ආදිවාසී ප්‍රජාව ඉන්න ඒ ජීවිතය පිළිබඳව ආම ප්‍රබල දැනීමක් එක්ක තමයි මේක ලියවිලා තියෙන්නේ කියලා මට හිතෙනවා. දැන් නියංගික දැවෙන කුඹුරකි මම බොල්වුව එමකය බාල වියපාදී කිතා පිටකය දැවි අලුවක් ඇස්කාව මතකය මගේ සුවඳයි ඔය හිටලෑව. මට මතකයි අපේ රාජ්‍ය රූපවාහිනී නාලිකාවල ඔබතුමන්ගේ ප්‍රිය බිරිඳ ඒ ආදරණීය අම්මා ඒ ආදරණීය මෑණියෝ මියගිය වෙලාවේදී ඒ අවසාන කටයුතු කරපු විදිය සියල්ල අපිට ප්‍රදර්ශනය වුණා. අපේ දැස් අභිමානයේ ඒ සියලු දේවල් අපිට ප්‍රදර්ශනය වුණා. ඒ වගේම ඉන්ද්‍රාණි දැකලා තියෙනවා ඒ ආගමික වතාවත් කරලා ඒ කටයුතු කරන හැටි අපි දන්නවා වැඩි ප්‍රජාව අතරේ අපේ ආදිවාසී ප්‍රජාව අතරේ නොයෙකුත් අවිචාර විදි තියෙනවා. ඒ අවිචාර විදි අතර අපි දන්නවා කීරිකොරහේ නැටුම, එහෙම නැත්නම් ඊතලේ නැටුම, එහෙම නැත්නම් පට්ටයහ පූජාව මේ දේවල් කරන්නේ යම් ආකාරයක බලාපොරොත්තු යකිව. රෝග නිවාරණය, එහෙම නැත්නම් මේ පැණි වැඩියෙන් ලැබෙන්න, දඩයම් වැඩියෙන් ලැබෙන්න, අස්සන් වැඩියෙන් ලැබෙන්න මේ වගේ දේවල්. හැබැයි ඔබතුමන්ලා ඊටාම පැහැදිලිව බෞද්ධ ආචාර අවිචාර විදි අනුගමනය කරනවා. දැන් මේකෙදි කියනවා එක තැනක නුඹ නෑ යකුන් හා එක්කු මුළුවදින සිහිකර අටපිරිකර පුතමි මම. ඇත්තටම මේ නෑ යකුන් කියන ඇදහිල්ල අපේ සමාජයටත් ඉතාමත්ම බරපතල පූර්වාදර්ශයක්. ඒ තමන්ගෙන් වෙන් වෙච්ච නියෝ වෙච්ච ඥාති මිත්‍රාදීන් බන්දුන් සියලු දෙනාටම පින් කමුණවන්නේ මේ කටයුත්තෙන්. ඉතින් මම හිතනවා මේ ඉන්ද්‍රාණි කාන්ති ඒ අවිචාර විදි පිළිබඳව හිතලා දැකලා සිතින් දැනගෙන තමයි මේ සියලු වචන වියමන් කරන්නේ ගැට ගහන්නේ මෙතන මේ ගීතේට. අකමෙහිසිය නොවි මතු යම් දිනක නුඹ නිවනට වනක් දෙසපන් මේ සසරීම. ඇත්තටම ඔබතුමන් මේ සමාජය ඇතුලේ රජෙක් ප්‍රජානායකයෙක් මේ සියලු සකල දිසාවන්හි අනසක පතුරවගෙන ඉන්න ඔබතුමන් පැහැදිලිවම අපිට රජෙක්. එතකොට ඒ රජාගේ බිරිඳ රජිනා එහෙම නැත්නම් අගමහිසියක්. දැන් ඔබතුමන්ගේ සංකල්පය අපේ ගීත රචිකාව ඉතාමත්ම උත්තරීතර හැඟීමකට බර කරනවා. අගමහිසිය වෙන්නත් උවමනා නෑ මට. හැබැයි මේ අජරාමර නිර්වාණ සුවය දක්වා අපිට ගමන් කරන්නට බණක් දෙසපන් මේ සසර හිම අවසානයේදී කියලා කාරණේ කියන්නේ. අගමහිසිය නොවි මතු යම් දිනක නුඹ නිවනට බණක් දෙසපන් මේ සසරේ. ඇත්ත වශයෙන්ම ඉතාම විශිෂ්ට ප්‍රාර්ථනයක්. මට හිතෙනවා වන්‍යලත්ත නායකතුමනි මේ මොහොත ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ අපේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය සංජය ප්‍රනාන්දු එතුමන්ගේ ඥාතීන් වෙන ඉන්ද්‍රාණි කාන්ති මහත්මිය, ඒ වගේම සුරංජන් මහේෂ් අබේසිංහ, ඒ වගේම නාලක අංජන කුමාර මා විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වුණාට අද මම ඔබතුමන්ගේ යටත් රැසියෙක් විදියට තමයි මේ මොහොතේ රසිකයෙක් විදියට මේ උත්සවයට සහභාගී වෙන්නේ. ඉතින් හරිම සන්තෝෂයි. මට හිතෙනවා කලාව ඇතුලේ මිනිස් ජීවිත මොනතරම් දුරට විවරණය කළ හැකිද කියන කාරණයට ඉතාම හොඳ උදාහරණයක් අද මේ අපේ නැසී ගිය එහෙම නැත්නම් අපෙන් වියෝ මේ වන්‍යලත්තන්ගේ ප්‍රිය බිරිඳ වෙනුවෙන් ලියවුණු මේ ගීතයෙන් කියවෙනවා. මට හිතෙනවා මේ එක්තරා ආකාරයක මේ
ඊටාම ප්‍රබල කරුණු තුනක් මේ ගීතයෙන් එළිදරව් වෙන මේ සමාජයට. එකක් තමයි සාංකල්පික දුර්ලභතාව. මේක හරි දුර්ලභයි. මේ වගේ සංකල්පයක් කෙනෙකුට පහළ වෙන්නේ කලාතුරකින්. ඒක පළවෙනි කාරණාව. දෙක තමයි දැන් අපි ආදිවාසී ජනයේ ආදරයක් ප්‍රේමයක් ගැන හිතන අවස්ථාවල් හරි දුර්ලභයි. මේ ආදරය හරි සුන්දරයි. බැද්ද කොටා ගිනිලෑ දැලි හේන්වල උසුම දුන්නු කුරහන් මලසේ මුදුව. හරිම ලයාන්විත මනරම් වාග්ගේයකාරත්වයක් මේ තුල තියෙනවා. බැද්ද කොටලා ගිනිලෑ දැලි හේන්වල අතිශය කටුකයි, කර්කසයි, බොහොම සංකීර්ණයි. හැබැයි උසුම දුන්නු කුරහන් මලසේ මුදුව. ඇත්තටම හරි මනරම් උපමා රූපක අලංකාර සහිත නිර්මාණයක්. මම හිතන්නේ ලාංකීය ගීත ඉතිහාසයේ සුවිශේෂයෙන් කැපී පෙනෙන දුලබ ගණයේ අවස්ථාවකට මම හිතන්නේ අපි අද මුණ දුන්නේ. මට හිතෙනවා මීට වඩා මම කතා කළ යුතු නෑ. ඔබතුමන් කතා කරන්න අවශ්‍යයි මේ සමාජයට, මේ සභාවට මේ මොහොතේදී ඔබතුමන්ගේ ආමන්ත්‍රණය ඉතාම වැදගත්. මට අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මට අවස්ථාව දුන්නු අපේ ආචාර්ය සංජය, ඒ වගේම ගීත රචනා කළ ඉන්ද්‍රාණි කාන්ති මහත්මිය, ගායන ශිල්පී සුරංජන් මහේෂ් අබේසිංහ, ඒ වගේම වන්ලියත්තන නායකතුමනි, ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි මටත් වචනයක් කියන්න අවස්ථාව දුන්නාට. මේ මල්වට්ටියට අතගහලා එතුමියට පුණ්‍යානුමෝදනා කරන්නට අවස්ථාව ලබා දුන්නාට බොහොම ස්තුතියි. සියලු දෙනාටම සුබ දවසක් වේවා. ආයුබෝවන්. ඔබේ ඇස්සල මම දකිනවා කඳුළු. ඔබතුමාට පුළුවන් නම් හැකිනම් මේ අවස්ථාවේ වචන දෙක තුනක් ප්‍රකාශ කරන්න. ඇත්තටම මේතන ගැන කතා දමනකොට අද දවස් පුජ්‍යටත් මේ ඇත්තන්නේ ලයි පුජ්‍ය ගිනි රැච්චා වගේ මත වෙනවා. මේ ඇත්තෝ නායකයලැත්තෝ හැටිමට ඒ වෙලා පුජ්‍යේ මාම කැච්චක් හිත් පුජ්‍ය පාලනයේ මන්තු කරගෙන හිත් පුජ්‍ය ගල් පුජ්‍යක් වාගේ මන්තු කරගෙන තමයි ජීවත් වෙන මන්දුනේ. ඒ හැටිම අද දවස් පුජ්‍යටත් ඒ වාගේ. ඉතින් මෑත්තන්ට ඇයිරුකුලට මන්ද වුණා, ඇහුම් පුජ්‍ය මන්ද වුණා. මෑත්තන්නේ නෑනිලැත්තෝ 9 වෙනි මාස පුජ්‍ය 4 වෙනිදා රැමැච්චේ 7යි 20ට පියවට දමනකොට මේ රට පුජ්‍යම මිනිග්ගජ්ජු මේ ඇත්තන්ට කතා දැම්මා. ලෝක පුජ්‍ය මිනිග්ගජ්ජු මේ ඇත්තන්ට කතා දැම්මා. ඒ දුක් පුජ්‍ය ඇත්තෝ බෙදුම් පුජ්‍ය මන්ත කරගත්තා. මේ ඇත්තන්ට පුදුම තන මන්ද වෙනවා. මේ ඇත්තන්නේ නෑනිල ඇත්තෝ ජීවත් වෙන මන්ද වෙලා රඳාපු කාලමැච්චවල වල වැඩි දෙනෙන් සමාජයට මංගච්චලා වැඩි දෙනෙන් මිනිග්ගජ්ජුත් එක්ක කතා දමලා විනා පුජ්‍ය මන්ද වෙලා රඳාපු එකමෙත් නෙවෙයි. ඒ ඇත්තන්නේ පාඩුවේ ජීවත් වෙන මන්ද වුණා. මාම කැච්චක් වෙලා පුජ්‍යට මේ ඇත්තෝ ළඟ තැනෙන්ම රඳන මේ ඇත්තන්නේ හිතවත්ම කියන එකමෙකුට තමයි මේ ඇත්තන්නේ නෑනිල ඇත්තන්නේ රූපතනක් මන්ද කරගන්න අවස්ථාව මන්ද වෙලා තිබෙනවා. ඉතින් මේ ඇත්තන්ට ඒ වෙලා පුජ්‍යේ නෑනිලැත්තෝ මියබට දැම්මට පස්සේ තමයි මේ ඇත්තන් ගැන කොයිතනක් මේ රට පුජ්‍යේ ලෝක පුජ්‍ය මිනිග්ගජ්ජු ඇයිරුකුල මන්තු කරගෙන රඳවුවද කියන එකම තේරුම් පුජ්‍ය මන්තු වෙන්නේ. නෑනිලැත්තෝ රඳනකම් එතන මේ ඇත්තන්ටවත් තේරුම් පුජ්‍ය මන්තු වෙන්න කොටුයි. ඉතින් ඒ කාලමැච්චේ 3 දවසේ දාන පුජ්‍ය 7 දවසේ දාන පුජ්‍ය 3 මාසේ දාන පුජ්‍ය මේ වාර පුජ්‍යවල තුනම මේ රට පුජ්‍ය වටතනේම කට්ටි පුජ්‍ය දාන පුජ්‍ය යනෝ කලය. අනුරාධපුර පෝර්ගම් පුජ්‍ය දාන පුජ්‍ය යනෝ කලයව කපුවලැක්තු 25ක් එකතු තැන මන්ද කරලා ඒ ඇත්තන්ට පින් පුජ්‍ය යනෝ කලය. ඕමාගම පෝර්ගම් පුජ්‍ය කපුවලැක්තු 100කට දාන පුජ්‍ය යනෝ කලය. එහෙම මේ රට පුජ්‍ය වටතනේම කන්දායම් දාන යනෝ කලලා පින් අනුමෝදන් තැන මන්ද. හැබැයි මේ ඇත්තන්ට මේතනේදී කාරණා දෙකමක් මතක් පුජ්‍ය මන්ද වෙනවා. එකමක් මේ પરම්පරා පුජ්‍යේ නායකයලා ඇත්තෝ හැටිමට මිනිග්ගජ්ජු මේ ඇත්තන්ට කරුතන මන්ද කරන හැටිමට මේ ඇත්තන්නේ නෑනිල ඇත්තන්ට කරුතන මන්ද කරුවා කියන එකම මේ ඇත්තෝ හිතනවා. අනිත් එකම තමයි
මහවුරා කතා දැම්ම වාගේ මේ પરම්පරා පුජ්ජේ මේ ඇත්තන්නේ නෑනිලැත්තෝ මියබට දමන්න ඉච්චරෙන් මේ ඇත්තන්නේ අප්පිලැත්තෝ මියබට දැම්මා. මේ ඇත්තන්නේ අම්මිලැත්තෝ මියබට දැම්මා. හැබැයි අප්පිලැත්තෝ මියබට දමාපු වෙලා පුජ්ජේ මේ රට පුජ්ජම මිනික් ගජ්ජු මේකට මං ගැච්චුවා. දින පුජ්ජ 4මට ලක්ෂ 4ක් අප්පිලැත්තන්නේ දේහය අයිරුකුලට මන්දු කරගන්න මගේ. අම්මිලැත්තෝ මියබට දැම්මම ඒත් මේ වටතනේම කණ්ඩායම් එකතු තැන මන්ද වුණා. අයිරුකුලට මන්ද කරුවා. දානවලට සම්බන්ධ තැන මන්ද වුණා. හැබැයි මේ වාගේ එකමක් මේ ඇත්තන්ට අයිරුකුලට මන්ද විලා කොදුයි. අප්පිලැත්තෝ ලෝක ප්‍රසිද්ධ නායකයෙක්. තිසහපිලැත්තෝ කියලා කතා දැම්මම ලෝකේම ප්‍රසිද්ධ නායකයෙක්. හැබැයි අප්පිලැත්තෝ අයිරුකුලට මන්ද කරුවා ඒතනෙන් හමාර්දනයි. මොන එකෙක්වත් එයත් නම් මතක් වෙන මන්ද කරලා දාන පුජ්ජයනෝ කලන්න පින් අනුමෝදන් තන මන්ද කරන්න එහෙම සම්බන්ධ තන මන්ද වෙන්න පොදුයි. හැබැයි මේ ඇත්තන්නේ නෑනිලැත්තෝ මියබට දැම්මට පස්සේ මේ රට වටේම මිනික් ගජ්ජු ඒ ඇත්තන්ව මතක් වෙන මන්ද කරලා පින් අනුමෝදන් තන මන්ද කරනවා. අද දවස් පුජ්ජටත් මේ ඇත්තන්ව ඇයිරුකුලට මන්ද වෙන හැම එකමෙක්ම කතා දුවන මේ ඇත්තන්ට මාම කැච්චක් දුක් පුජ්ජ මන්ද වෙනවා. ඉතින් ඒ අතරේ මේ කැකුලි රඳන්නේ අනුරාධපුර පෝර්ගම් පුජ්ජි. එතකොට මහවුරා කතා දැම්ම මහවුරත් අනුරාධපුර පෝර්ගම් පුජ්ජි. මේතනට මේ සින්දු පුජ්ජ ඇදුම් පුජ්ජ මන්ද කරන්න සම්බන්ධ තැන මන්ද වෙච්ච හැම එකමෙක්ම අනුරාධපුර පෝර්ගම් පුජ්ජි රඳන කණ්ඩායම. අනුරාධපුරයි දඹානයි දෙකම ඇයිරුකුලට මන්ද කරනකොට අනුරාධපුරේ මේ ඇත්තෝ මාම කැච්චක් තනමවල වලට මන් ගැච්චලා තිබෙනවා. ඉතින් මේතනේ වෙනසක් වාගේ ඇයිරුකුලට මන්ද වෙන්න පොදුයි. මේ ඇත්තන්ට මන් ගැච්චපු තනමවල වලදී මේ ඇත්තන්ට හිටලාන මේ ඇත්තන්නේ පරිසරයේ වාගේ තමයි මේතනක් කියන්නේ. ඉතින් ඒ වාගේ තනමක වන්දන කැකුලියෙකුට මේ වාගේ එකමක් හිටලා ගන්න මේ වාගේ ඒ ඇත්තන්නේ ලැයි පොජ්ජට වේදනාවක් තේරුම් පොජ්ජ මන්ද වෙන්න හේතුවක් පොදුයි. හැබැයි මේ ඇත්තෝ විශ්වාස තන මන්ද කරනවා. බුද්ධිලැත්තෝ කතා දමලා තිබෙන හැටිමට මේ ඉදින හැම එකමෙකුටම මේ හැම එකමෙක්ම සංසාරේ මංගච්ඡපු කණ්ඩායම් තමයි මෙතන ඉන්නේ. ඉතින් මේ සංසාරේ කියන එකම කොයිතැනින් අවසන් තැන මන්ද වෙනවද කියන එකම තීරණය මන්තු කරන්න අමාරු තමයි. මේ ඇත්තෝ මේ ලෝකයේ ඇඳුම් පුජ්ජ මන්ද කරලා මේ ඇත්තන්නේ කඳුළු කොයිතැනක් මංගච්ඡලා ඇත්තකයිද කියන එකම මේ ඇත්තන්ටවත් තීරණයක් මන්තු කරන්න අමාරු තමයි. මේ ඇත්තන්නේ මේ කටු පුජ්ජ මේ මස් පුජ්ජ මේ බිම් පුජ්ජ කොයිතැනක් මේ ඇත්තෝ දැන් මේ සඳාගෙන ඉදින තැන මේ ඇත්තෝ මේ වල පුජ්ජ මේ බිම් පුජ්ජට කොයිතැනක් පස්තන මන්ද වෙලා ඇත්තකයිද කියන එකම තීරණයක් මන්ද කරන්න අමාරු තමයි. ඉතින් එහෙම ඇයිරුකුලට මන්ද කරනකොට සංසාරේ කොහොම හරි මේ ඇත්තන්ට සම්බන්ධකමක් තිබෙන්නේ ඇත්තකයි. ඉතින් ඒතන තමයි ඇත්තන්ට මේ වාගේ වෙලාවකදී ඇත්තන්ට ඇඳුම් පුජ්ජ මන්ද කරන්න තරම් ඇත්තන්නේ ලැයි පුජ්ජ උණු තැන මන්ද වෙනවා. ඉතින් එහෙම මේ ඇත්තන්ට කතා දමන්න අමාරු තැනයි මේ ඇත්තන්ට මේ මොන එකක්වත් සම්බන්ධයක් කොදුයි කියලා. හැබැයි මේ කාලෙමැච්චේ මේ ආත්මේ මේ ඇත්තන්ට සම්බන්ධකම් තිබෙන්න කොද වෙන්න ඇත්තකයි. මේ සංසාරේ අයිරුකුලට මන්ද කරනකොට මේ හැම එකමෙක්ම මේ ඇත්තෝ එකමට රඳන්නේ ඇත්තකයි. එහෙම කොදොයි නම් මේ කණ්ඩායම් මෙච්චර දුර තැනක් මං ගැච්චලා මේ දඹාන පෝර්ගම් පුජ්ජට මං ගැච්චලා මේ ඇත්තෝ ළඟ තැනට මං ගැච්චලා මෙහෙම එකමක් සූදානම් පුජ්ජ මන්ද කරන්න තරම් උවමනාවක් කොදුයි. ඒ කොයි කාලෙමැච්චේ හරි මේ ඇත්තන්නේ මේ බැඳීම් තිබාලා තිබෙනවා. ඒ බැඳීම් එක්ක තමයි මේ හිටලාන හිත් පුජ්ජවල් මිනික් ගැජ්ජුන්ට පහළ තැන මන් වෙන්නේ. ඒ ඇත්තටම අද දවස් පුජ්ජ ඇයිරුකුලට මන්ද කරුවොත් මේ දඹාන පෝර්ගම් පුජ්ජේ මේ ඇත්තෝ රඳන්නේ මේ වාගේ ඉලුක් පැලක. හැබැයි මේ ලෝකෙම වැදගත් තැනේ මිනික් ගැජ්ජු මේ ඇත්තන්නේ රුකුල් පුජ්ජට මන් ගැච්චෙනවා. මේ ඇත්තන්ට කතා දමනවා. මේ ඇත්තන්ට වැඳුම් පුජ්ජ මන්ද කරනවා. මේ ඇත්තොත් එක්ක සතුටු තැනින් hina පුජ්ජ මන්ද වෙනවා. ඉතින් ඇත්තටම ඒතන මේ ඇත්තෝ විශ්වාස තැන මන්ද කරන්නේ මේ ඇත්තන්නේ මුල තමයි මේ ඇත්තන්නේ ඒ ලේ තමයි මේ මං ගච්ඡන්නේ. හැබැයි මේතන මිනික් ගජ්ජුන්ට වැඩි තැනක් තේරුම් පුජ්ජ මන්ද වෙනවා.
ඉතින් ඇත්තටම අද දවස් පුජ්ජේ මේ ඇත්තු මාම කැච්චම්ම මේ ඇත්තන්නේ නෑනිල්ල ඇත්තන් වෙනුවෙන් මෙහෙම උපහාරයක් මන්ද කරපු එකම ගැන ඒ කැකුලිට ඒ කැකුලි හැදුම් පුජ්ජ මන්ද කරපු අම්මිලැත්තු අප්පිලැත්තු දෙකමට නැත්තු මාම කැච්චක්ම හිත් පුජ්ජෙම්ම හිතලා ගන්නවා. ඒ වගේම ඒතනට සම්බන්ධ තැන මන්ද වෙච්ච කැකුලන්ට ඒතනට ඒතන හොඳමයිද හොඳ කොදොයිද කියලා ඉරුකුලට මන්ද කරලා ඒතන එක හැටිමකට සූදානම් පුජ්ජ මන්ද කරලා ඒ අනෝ කලාපු ඒ මහවුරටත් ඒ වගේම කරුකුරු ගැච්චන රුකුල් පුජ්ජේ මහාචාර්ය මහවුරටත් ඒ වගේම මේතනට සම්බන්ධ තැන මන්ද වෙච්ච ඒ ජේෂ්ඨ කතිකාචාර්ය මහවුරටත් මේ අත්තු මේ අත්තන්නේ නෑනිල අත්තන් වෙනුවෙන් මේ අත්තන්ට බඳු කරන්න තිබෙන්නේ මේ අත්තන්ට බෑගි පුජ්ජ අනෝ කලන්න හැටිමක් කොදොයි. හැබැයි මේ අත්තන්නේ ලයි පුජ්ජ මේ අත්තන්ට තිබෙනවා. ඒතනින් මේ අත්තු කවිතන මේතන මේ සින්දු පුජ්ජක් හැටිමට කතා දම්පු ඒ කැකුලටත් මේ අත්තු මේ අත්තන්නේ නෑනිල අත්තන් වෙනුවෙන් මාම කැච්චක් හොඳමයි කියලා මේ වෙලාව පුජ්ජේ මාම කැච්චම් හොඳමයි මාම කැච්චම් හොඳමයි හැම එකම දුට දෙයල ගන්න ආරක්ෂාව. ඊළඟට මම අවස්ථාව දෙනවා. දැන් ගීතයක් මේ අත්තන්ගේ බිරිඳ වෙනුවෙන් ලියපු ගීතයක්. ඒක කියන්න හිත පහළ වෙන්නේ අපේ නායකයන්තු කිව්වාගේ අපි සංසාරේ තියෙන බැඳීමක් හින්දා වෙන්න පුළුවන්. එතකොට ඒකට හිත ආවේ කොහොමද? මේක කියද්දි තමුන්ට දැනුනේ මොකක්ද කියන එක පුංචි වචනයකට ගොනු කරන්නට මම ආරාධනා කරනවා පුතාට මේ ගීතය ගායනා කරපු. එතකොට ඒ සමගම ඔහු පුංචි ස්තුති කතාවක් ඔහුගේ කතාව අවසානයේ සිදු කරයි. එතනින් අපේ මේ වැඩ කටයුතු ටික අවසන් කරන්න තමයි අපේ බලාපොරොත්තුව. අපි ඒ පුතාගෙන් අහමු මොනවද හිතුනේ මේක මේ සින්දුව කියනකොට මොනවද හිතුනේ? නායකතුමා ඇතුළු සම්බාණ්‍ය අමුත්තන්ගේ අවසරයි. මට ඇත්තටම කිව්වොත් මේ සින්දුව කියන්න මම සින්දු කියනවා. ඒක කිව්වට පුංචි කවි ලියනවා. මම පුංචිලා ගෙදර හිටියේ. මම පුංචිලා ගෙදර ඉඳන් ගෙදර යනකොට ගෙදර ගිහිල්ලා ඉන්නකොට පුංචි මට WhatsApp එකට එවලා තිබ්බ සින්දුවක් නිසදසක් වගේ එවලා තිබ්බේ. ඒක වෙලාවේදී පුංචි මට කිව්වා පුතා මේක කියවන්න කියලා බලන්න කියලා කිව්වා. ඊට පස්සේ මම මේක කිව්වා. මම පුංචි වෙලාවකින් කියව ඉදී මං කිව්වා පුංචි මේක මාරම් විදිහට මේක දැනෙනවා. මම දන්නේ නැත්නම් කාටද මේක ලිව්වේ මොකක්ද උනේ එහෙම මුකුත් දන්නේ නැහැ. පුංචි කිව්වේ මට මේක කියන්න කියලා විතරයි. ඊට පස්සේ මම ඒක කියවට පස්සේ මම පුංචි මේක නෑ ඇත්තටම මාරු විදිහට දැනෙනවා මේ ඔයාලියප එක එහෙම කියලා. ඊට පස්සේ පුංචි කිව්වා පුතා මේක සින්දුවක් කරමුද කියලා. මම කිව්වා හරි පුංචි අපි කරමු මේකට සින්දුවක්. මේක සින්දුවක් මේව කරොත් මාරු විදිහට කට්ටියකට දැනෙයි කියලා කිව්වා. දැනෙයි කියලා මම ඒත් දන්නේ නෑ පුංචි කා ගැනද මේ ලිව්වේ මොකක් ගැනද ලිව්වේ කියලා. ඊට පස්සේ මම කිව්වට පස්සේ පුංචිට විස්තර කිව්වට පස්සේ පුංචි කිව්වා නායකතුමාගේ බිරිඳ ගැන මේ ලිව්වේ කියලා. ඊට පස්සේ තමයි අපි මේක සින්දුවකට මේ හදන්න නාලකංජන සර්ට දුන්නේ. ඒක කියද්දිනොත් මට මාර විදිහට ඒ කියන්නේ නායකතුමාගේ දුක නිකන් මට දැනුණා වගේ. මාර විදිහට ඒ වචනත් එක්ක ඒ නාලකසය දපු සංගීතෙත් එක්ක මට මාර විදිහට ඒක දැනුණා. ඒ නායකතුමන්ගේ දුක ඒක මට දැනුණා මාර විදිහට. ඒක ඒ හින්දා වෙන්නේ නැති අද සින්දුව මේ තරම් සාර්ථක කියන්නේ දැනෙන අනිත් කට්ටියට දැනෙන්න කියන්න පුළුවන් උනේත් ඒ හේතුව නිසා වෙන්නත් ඇති කියලා මට හිතෙනවා.